අපි සිරිපාදේ කරුණාකරන් යොදාගත්ත සඳකල තැන්න මාර්ගය හරහා ගොඩක් කට්ටිය එකතු වුණා හින්දා වෑන් 5ක් යොදාගත්තා. මුනි ගුණ සිහි කරනා හිරු මඩල නම දිනා වලාවියන් මැද වැඩ සිටිනා සම්බුදු සිරිපාදේ සරණයි සම්බුදු සිරිපාදේ. Sinhanada.net ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි පිනෙන් මවා පිනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි කෙලෙස් කසල මල පැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලා බිම නොම කෙලෙසන්නයි අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල මේ තමයි මරේවත්ත හරහා රාජමලේ යන්න තියෙන පාර. හුඟක් පටුයි පොඩි වාහන තමයි යන්න වෙන්නේ. යන්න පාමහසෑ බිමනි සරු කර මන්නා හිතින් තේවී සම්බුදු සිරිපාමුල වැටි වඳිමු ලොකිලිටි කර පිම්බිම සමනොල සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල Sinhanada.net වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ලොවෙන් මුතුන් වන්දනාව යනනාකායේ නොයන් කිලිටි කර පින්බිම මේ සිරිපාවාලේ අසිරි සුරකිමු සමලොන අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල කිලෝමීටර් 2ක් විතර මේ වගේ තත්ත්වයක් තියෙනවා. මෙතනින් එහා පැත්ත පාර හොඟක් හොඳ තත්ත්වයේ තියෙනවා. සරණයි සරණයි
කකුල් රිදුම් දෙන්නයි වාරුව නැතිවන තරමට සීතල රජ වෙන්නයි රජමලයට අපි එද්දී හවස 3 විතර වුණා. විශේෂයෙන් කාලගුණය අයපත් වුණා. වීඩියෝ එක මෙතනින් නතර කරන්න යනවා. ප්‍රධාන ටික තමයි මේන් පස්සේ ඉදිරිපත් වෙන්නේ. සිරිපා නැග යන්න